හලෝ ඔයාලට කොහොමද මං හිතනවා ඉතින් කට්ටියම හොඳින් ඇති කියලා. ඕගොල්ලන්ට මතක ඇති මං වීඩියෝ එකක් දැම්ම සබ්ස්ක්‍රයිබර්ස්ලා 500 සම්පූර්ණාට පස්සේ ගිව් එකක් දෙනවා කියලා. දෙන්න හිතන් හිටියේ ඔස්සමාලු. ඉතින් ඒ කිව්වා වගේ මම ගිව් එක දුන්නා. ඒක දුන්නේ කොහොමද කියනවා WhatsApp channel එක හරහා තමයි කට්ටියව තේරුවේ. මං ඒකට මැසේජ් එකක් දැම්මා. ගිව් එක ඕනේ කට්ටිය ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න කියලා මගේ නම්බරෙත් එක්ක. ඒතර ඒකට කීප දෙනෙක් මැසේජ් දාලා තිබුණා. සමහර අය ගොඩක් දුරයි ගාල්ලේ රත්නපුරේ වගේ පැතිවලත් හිටියා. ඉතින් ඒ වගේ දුරකට මට ගිහින් දෙන්න පුළුවන්කම නැහැ. එහෙම දුර කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට ඇවිල්ලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මං සාමාන්‍ය මට යන්න පුළුවන් කිලෝමීටර් 20ක් 30ක් වගේ දුරක් ඇතුළත ගිහින් දෙන්න පුළුවන් කෙනෙක් තෝරලා මම ගිව් එක දුන්නා. ඒ වගේ මාළුවා හොඳට හදන කෙනෙක් වෙන්න නැත්නම් මාළුවට දෙන්න පුළුවන් ඉඩ දීලා හදන කෙනෙක් බලලා ඒ ඔක්කොම බලලා තමයි දුන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් තාම WhatsApp channel එකට join වෙලා නැත්නම් මම දාන්නම් පළවෙනි කමෙන්ට් එකේ WhatsApp channel එකට join වෙලා ඉන්න කට්ටියම. මොකද මම කලින් වීඩියෝ එකේදී ඒ link එක දාලා තිබ්බා. ඒකට ඒකෙන් join වෙච්ච අයට තමයි ඒ අවස්ථාව හම්බුනේ. ආයිස්සහට giveaway දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන් channel එකට එකත් එක්ක එකතු වෙලා ඉන්න. WhatsApp channel එකේ මම link එක දාලා තියන්නම් පළවෙනි කමෙන්ට් එකේ pin කරලා. හරි ඉතින් ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. මාළුවා අරගෙන යන ටික වීඩියෝ එකේ නැහැ. මාළුවා කියන්නේ ගෙදරින් ගන්න ටිකයි ඊට පස්සේ අදාළ ගෙදරට ගිහිල්ලා මාළුවා දෙන්න ටික තමයි තියෙන්නේ. මොකද මං එදා තනියම මේ වීඩියෝ එක කරේ. එදා කියන්නේ මොකද දැන් මම මේ වීඩියෝ කෑල්ල ගන්නේ පස්සේ. ඒ කියන්නේ මම මාළුවාව දෙන්න අරන් යද්දි මම ඒකේ වීඩියෝ කැලිකල්ටයක් ගත්තා. පස්සේ වොයිස් එකතු කරන්න බලාගෙන. මොකද හදිසියෙන් එදා වීඩියෝ එක ගත්තේ කවුරුත් හිටියේ නැහැ. තනියම කරේ. එහෙනම් වීඩියෝ කැලිකල්ටයක් අරන් තියෙන්නේ. ඒක එකතු කරලා එක වීඩියෝ එකක් හදන්න ඕනේ දැන් ඔයගොල්ලන්ට අරන් එන්න. මම මේක ගන්නේ ගිව් එක දුන්නාට පස්සේ. ඉතින් එදා මේ තනියෙන් තමා කරේ. හින්දා මට ඒ වීඩියෝ ටික ගන්න බැරි වුණා. එතන ගිහිල්ලා ඉවරලා මාළුවා දාන ටික ඒ මල්ලිලා ඒ මල්ලි ඒ ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කාටද දුන්නේ කියන එක. අනිවාර්යෙන් ආ වීඩියෝ එක බලයි පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මල්ලි ගිව් එක හම්බුණා කියලා. ඔන්නෝම තමයි. ඉතින් අපි ගිහිල්ලා බලමු. වීඩියෝ එක ගොඩක් පොඩි වෙයි ලොකු වීඩියෝ එකක් නෙමෙයි. එහෙනම් ඉතින් channel එක subscribe කරලා bell icon එකටත් හැමදාම කියනවා වගේ ෆයින් පාරක් ගහලා all දාලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ ඔන්න ඉන්නවා ගෙනියන්න ඉන්න මාළු දෙන්න. පොඩි ඔස්කා පැටව දෙන්නෙක් තමයි ගෙනියන්නේ. ඕගොල්ලන්ට පේනවා තව සෙට් එකක් ඉන්නවා. තව වෙනම සෙට් එකක් ඉන්නවා. ওই ටික දැන් ඔක්සිජන් එකක් දාලා තියෙන ටැංක් එකට දාන්න කලින් පොඩ්ඩක් ඇක්ලිමේට් වෙන්න. මං ගිහින් එද්දි ඒගොල්ලෝ හොඳට ඇක්ලිමේට් වෙලා ඉඳි. එතකොට පොඩි පැටව දෙන්නෙක් දෙන්න හේතුව මේගොල්ලෝ ඉක්මනට අතර හුරු කරගන්න පුළුවන්. පොඩි කාලේ ඉඳන් හදපුවාම තව මාළු එක්ක කමියුනිටි කරන්න පුළුවන්. ඒ හැම දෙයකම පුළුවන්කම ඇති වෙන තමයි මම පොඩි පැටව දෙන්නෙක් දෙන්නේ. හරි ඉතින් අපි යමු කාටද මාළුවා දෙන්නේ කියලා බලන්න. ඕගොල්ලන්ට පේනවා ඇති මං අදාළ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඔය තමයි මේ මල්ලිලා ගෙදර. දැන් ඉතින් අපි මල්ලිට කතා කරලා ඉවර වෙලා යන් ඇතුළට. හරි ඉතින් යාළුවනේ ඔන්න මං ගෙදරට ආවා. මේ වත් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් පොඩ්ඩක් කට්ටියක කතා බහ කරනවා. මේ හරියට වීඩියෝ එක නම් ගන්න බැරි වුණා. ඔය විදිහට තමයි ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති ලොකු පොන්ඩ් එකක් තියෙනවා. මාළු දෙන්න ලොකු කරලා ඉවරලා ඔය පොන්ඩ් එකට දානවා කියලා තමයි කිව්වේ. ඉතින් අවුලක් නැහැ. තාම මාළු දෙන්නත් පොඩි. මේ පොන්ඩ් එකේ වෙන මාළු මොකුත් නැහැ. එතකොට එයාට මාළු දෙන්න ලොකු කරලා ඒකට දාන්න පුළුවන්. ඒක ඕන වර්ගයක් දාන්න පුළුවන්. කාෆ් මාළුවෙක් වුණත් පොඩි කාලේ ඉඳන් මේගොල්ලොත් එකට හැදුවොත් ලොකු උනත් අවුලක් නැතුව ඉන්නවා. ඒ හින්දා ඒක කරගන්න පුළුවන්. මෙයා මේ මාළු දෙන්න ලොකු කරගන්න නම් පොඩි නිකන් සිමෙන්ති බෝල් එකක වගේ තමයි ලොකු කරගන්නවා කිව්වේ. ඒකේ ටිකක් ලොකු කරගෙන අතට එහෙම හුරු කරගෙන ඉවර වෙලා දානවා කිව්වා පොන්ඩ් එකට. අපි බලමු ඉතින් මේ වීඩියෝ එකත් මම ඇඩ් කරලා තිනවා පොඩි පොඩි කෑලි වීඩියෝ ගත්ත ටිකක්. හරි ඉතින් යාළුවනේ මාළුවා දුන්නේ කොහෙටද කියලා කියනවනම් යටියන පැත්තේ මල්ලි කෙනෙක්ට තමයි දුන්නේ. යටියන තියෙන්නේ කටුනායක පාරේ. කටුනායක පාරේ ඇද්දි තමයි යටියන තියෙන්නේ. මට ඉතින් ගොඩාක් දුරක නෙමෙයි කිලෝමීටර් 15ක් වගේ තියෙන්නේ. හරි ඉතින් මේ පොන්ඩ් එකට වතුර පිරෙන්න දැම්මා. මොකද අර මේ දැන්ගෙන ආපු මාළු දෙන ලොකු කරගන්න යන සිමෙන්ති බෝල් එකේ ඉන්නවා මේ වෙන ඔස්කා කෙනෙක්. එයාට බෙහෙත් කරලා තියෙන මොකක් හරි ලෙඩක් හැදිලා. දැන් එයාට හොඳයි කියලා තමයි කිව්වේ. එයාව දැන් මේකට දාලා ඉවර වෙලා අර බෝල් එකේ පැටව දෙනව ලොකු කරගන්නවා. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සිමෙන්ති බෝල් එකේ ඉන්න ඔස්කා කෙනෙක් මෙයාට බෙහෙත් කරන්න තමයි මේකට දාගෙන තියෙන්නේ. දැන් එයාව ලොකු පොන්ඩ් එකට දාගෙන ඉවර වෙලා අපේ පොඩි පැටව දෙන්නව මේකේ ලොකු කරගන්නවා කියලා තමයි කිව්වේ. ඕගොල්ලන්ට පේනවා ඇති මාළු දෙන්න ඉන්නවා ඔක්සිජන් ලයින් එකක් දාලා තින්නේ. ඒගොල්ලෝ දැනට දාගෙන තියෙන බාස්කට් එකට. මොකද මාළු දෙන්න ගොඩක් වෙලා පැක් එකේ එහෙම හිටියා. මේගොල්ලෝ හොඳ ඇක්ටිව් එකේ ඉන්නවා. සෑන්ලා පැක් එකේ ඉඳලාත් ඉතින් අවුලක් නැහැ. හොඳට හදාගන්න පුළුවන් හරියට හැදුවොත්.
ඕගලන්ට පෙනෙන ඇති බව්වෙකුත් තියෙනවා ලොකු බව්වෙක් ඉන්නවා මාත් ඇතුළට ආවේ මේ එන බහින් මොකද මේ හැපුවොත් එහෙම ඉවරයි. හැබැයි එහෙම අවුලක් වුණේ නැහැ. ඕගලන්ට පෙනෙන්නේ කොහොමද සයිස් එක කියලා එයාගේ. එයා එන්නේ එහෙම තමයි ඉන්නේ. ඕගලන්ට පෙනෙන ඇති මල්ලි මේ පොන්ඩ් එක ගස් කරන ගමන් ඉන්නේ. පොඩි පොකුණ මොකද සිමෙන්ති බෝල්ලක් නේ ඔකට කියන්නේ. ආයෙ ගස් කරන ගමන් තමයි ඉන්නේ වතුර ටික අයින් කරලා එහෙම. හරි ඉතින් මේ මල්ලි ගාව තව ඉන්නවා හොඳ මාළු දෙතුන් දෙනෙක් මේ ස්නේක් හෙඩ්ලා හැම ඉන්නවා. බලමු ඔයගොල්ලන්ට පෙන්නන්න ඔය තියෙන්නේ. ඕන් ඕක ඉන්න ස්නේක් හෙඩ් කෙනෙක් වයිට් ස්පොට් කෙනෙක් තමයි ඉන්නේ පේන්නේ නැහැ මේ ඉරේලිය වැටලා තියෙන වීදුරුවට. බලමු මම ඕගොල්ලන්ට එයාව පස්සේ පෙන්නන්න. ඕන් අපේ සිමෙන්ති බෝල් එකට වතුර පිරෙනවා. ඉතින් මේ වගේ එකක මේ මාළු දෙන්න හදාගෙන ලොකු කරලා ඒ කියන්නේ කෑමට එහෙම හුරු කරගෙන අතර හුරු කරගෙන පොන්ඩ් එකට දාන එක ඇත්තටම හොඳයි. ඕගොල්ලන්ට පේනවා ඇති අපේ මාළු දෙන්නත් ඉන්නවා. ඒගොල්ලෝ දැන් කිසි අවුලක් නැහැ. ඔක්සිජන් ලයින් එකක් දාලා තිබුණේ. හොඳ ඇක්ටිව් එකේ දෙන්න ඉන්නවා. හරි ඉතින් ඔන්න අපේ ටෑන්ක් එක දැන් ලෑස්ති වෙලා ඉවරයි. මාළු දෙන්න දාගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා දැන් ටික ටික දාගන්නවා මේ වතුර ටික එහෙම දාගන්නවා. මේකේ වතුරත් එක්කම දානවා. මොකද දැන් අර වතුරේ කිසිම අවුලක් නැහැ. ඉතින් මමමයි ගෙනාවේ. මොකද දැන් මේ බෝල් එකටත් අලුතෙන් වතුර පිරුවේ. අර පරණ වතුරේ මේ බෙනිෆිෂල් බැක්ටීරියා ඉන්නවා. ඒ හින්දා ඉතින් ලෝක අවුලක් වෙන්නේ නැහැ වතුර දැම්මයි කියලා. ඕකේ වැඩි කාලයක් තියන්නේ නැහැ කියලා තමයි කිව්වේ. මේ මාළු ටිකක් ලොක් කරගෙන පොන්ඩ් එකට දානවා කියලා කිව්වේ. කොහොමද මාසයක් එකමාරක් ඇද්දි මේ මාළු ටික හොඳට හැදිලා එනවා. ඕගොල්ලන්ට වෙන ඇති ඔක්සිජන් ලයින් එකක් දාගත්තා. මේකට ඉතින් වෙනම ෆිල්ටර් එකක් දාගන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉතින් ලොකු අවුලක් වෙන්නේ නැහැ. මොකද මේ බෝල් එකට ඉන්නේ මේ මාළු දෙන්න විතරයි. වෝටර් චේන්ජ් වලින් වැඩේ අල්ලන් ගිය හැකි මාළු දෙන්න ලොකු වෙනකම්. ඕගොල්ලන්ට පේනවා ඇති මල්ලිගේ පොන්ඩ් එක. ඕන් ඔය මල්ලි තමයි ඉතින් මට හරියට වීඩියෝ එකක් ගන්න හම්බුනේත් නැහැ. ඕගොල්ලන්ට පේනවා ඇති. එයාට තමයි මාළු දෙන්න දුන්නේ යටියන කෙනෙක් මේ කටුනායක පාරේ. හරි ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි වීඩියෝ එක උනේ. හිතපු තරම් හොඳට නම් වීඩියෝ එක කරගන්න බැරි වුණා කියලා හිතනවා. ඒ කියන්නේ මට එතන ගිහිල්ලා ලොකුවට වීඩියෝ ගන්න එදා දවසේ පුළුවන් කමක් තිබුණේ නැහැ. කොහොම හරි කමක් නැහැ. ඉස්සරහට තව ගිව්වේ ගේනවා. එතකොට මේ වීඩියෝ මම මීට වඩා හොඳට සුපිරියටම ලස්සනට අරගෙන එන්නම්. ඉස්සරහට දැන් දවස් 3කින් විතර මම වීඩියෝ එකක් දානවා. ඒ කියන්නේ මේ වීඩියෝ එක දාලා දවස් 3කින් වගේ වීඩියෝ එකක් දානවා. අර විශේෂ මාළුවා. කලින් වීඩියෝ එක බලපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති. මම ඒක කියනවා මගේ මේන් ටැංක් එකට විශේෂ මාළුවෙක් ගෙනාවා කියලා. ඒ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට පුළුවන් තව දවස් 3කින් බලන්න. ෂෝට් වීඩියෝ බලපු කෙනෙක් නම් දන්නවා කවුද කියන්න මාළුවා. දන්නවා කියන්නේ කමෙන්ට් උත් දාලා දෙනවා සමහරව. ඒ මාළුවා තමයි ගෙනත් තියෙන්නේ. හැබැයි මම දැන් කියන්නේ නැහැ. ඒතකොට ටිකක් අවුල් වගේනේ. වීඩියෝ එකේදීම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඕම තමයි අදට වීඩියෝ එක. හරි ඉතින් ගිව්වේ එක ගත්ත මල්ලි ඉන්නවනේ. එයා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලයි. මල්ලිවත් මොකක් හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේ මේ මල්ලිත් මොකක් හරි YouTube channel එකක් කරනවා. මල්ලි channel එකේ link එකක් දාගෙන යන්න කමෙන්ට් එකක් විදිහට. මොකද එතකොට අනිත් අයටත් පුළුවන් බලන්න දැන් ගිව් එක දුන්නේ කාටද කියන දේවල් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම කමෙන්ට් එකක් දාගෙන ගියාම ආයෙත් මතක් කරන්නම් යටියන පැත්තේ මල්ලි කෙනෙක්ට තමයි දුන්නේ කටුනායක පාරේ තියෙන යටියන. ඒ පැත්තේ මල්ලි කෙනෙක්ට දුන්නේ. ඔහොම තමයි ඉතින් පළවෙනි ගිව් එක උනේ. ඔහොම තමයි ඉතින් පළවෙනි වැඩක් කරන්න ගියාම පොඩ්ඩක් අවුල් වෙනවා. හැබැයි ඉස්සරහට එන වීඩියෝ වල සුපිරියට වීඩියෝ ටික අරන් එන්නම්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හැමදාම කියනවා වගේ channel එක subscribe කරලා bell icon එකටත් පයින් පාරක් ගහලා all දාලා තියාගන්න. එහෙනම් ඉතින් තවත් ඉස්සරහට ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.